දිනේ මල්ලි ජීවිතේ නල්ලම්ද නානා මුදලාලි නල්ලම් වෙන්න තිබ්බා ගෑණිගේ නංගි හිටියනම් ඒකි කසාද බැඳලා ගියාට පස්සේ හොඳ නෑ ওই ජීවිතේ නායි කොයි ඒකා අපනවද නායි කිව්වේ නායි කයිද රෝස් පාන්ද නෑ යප්පා නායි කිව්වේ බුක් බැල්ලට එහෙමද ගෑණි මට කියන්නේ පරබල්ලා කියලා හැබැයි ගෑණිගේ නංගි මට කියන්නේ වල් බල්ලා කියලා යෙත්තද ගෑණිගේ නංගි උඹ ගැන හොඳට දෙන්නෝ වගේ ශෙරි ඒ වගේ මඩ කමක් නෑ මම ආවේ බිස්නස් එකක් කරන්න මොනවද තියෙනවා ඇට වර්ග ඇට වර්ගද ඇට වර්ග නම් තියෙනවා කිලෝ 4-5ක් උනාට කැමක් නෑ ආපු එකේ මොකක් හරි බිස්නස් එකක් කරන්න එපයි බං නානා තමුසෙට කියන්න කිලෝ 2-3 බර එවනක් නෑ ඕන්නම් ග්‍රෑම් 150 250ක් බර එකක් තමයි තියෙන්නේ තමුසෙට කියන්න නානා ඒකත් අපේ ගෑන්ට ගලව ගන්න බැරි හින්දා තමයි ඉතුරු වෙලා තියෙන්නේ නැත්තම් ඔය ගෑණි ඕක ගලවලා උගස් තියලා මෙලහට මොකද තියෙනවා මුං ඇටේද කවුපි ඇටේද අය ඉතින් මගුලක්නේ කතා කරන්නේ නානා තමුසේ මුං ඇට කවුපි ඇටි මගුලක් නෙමෙයි මගෙන් අර හැමේ එල්ලිලා තියෙන ඔය දෙක විතරයි ඉතුරුලා තියෙන්නේ ඒ දෙක ගැන මම මේ කිව්වේ තමුසි ඉතින් ඇට නැද්ද කියලා නැහුවේ මංගාව තින ඇට ඕවා තමා අයියෝ උඹට පයිතියන් අප්පා ඒක උඹේ ගෑණිට හරි ගෑණිගේ නංගිට හරි දීපන්